ඔයාගේ ක්‍රශ්යක දවස පුරාම වා ගැන හිතන තත්තර පත් කරන්න පුළුවන් රහසත් දැනගන්න ඕනිද. අද වීඩියෝගෙන් බලමු ඒ ගැන. අපේ අම්මයි අක්කයි දෙවනීම බලනවා හරිද. මට කාමරයට ඇහෙනෝක වෙන දේවල් ඊයෝගේ තිබුණ අනුහස් සමාධිට මල් දෙන සිද්ධියක්. එතකොට තමයි මට මේ වීඩියෝ කරන්න හිතුනේ. ඉතින් ඊට පස්සේ මම YouTube එකකින් ඕක බැලුවා. අනුහස් මල් පොකුරු දෙකක් ගෙනල්ලා සමාධිට දෙනවා. සමාධිය අහනවා මේවා මටද කියලා. අනුහස් කියනවා එකක් ඔයාට කියලා. එතකොට සමාධියට අවුල් යනවා. අනිත් එක කාටද කියලා අහුවම අනුහස් කියනවා පස්සේ කියන්නම් කියලා. ඉතින් ඔන්න ඕකට කියන්නේ ඉමෝෂනල් රෝලර් කෝස්ටර් කියලා. රෝලර් කෝස්ටර් එකකදී අපි උඩට යනවා, ආයි පල්ලෙහාට යනවා, ආයි උඩහට යනවා. ඒ වගේ ඉමෝෂනල් රෝලර් කෝස්ටර් එකකදී අපිට සතුටු හිතෙනවා, ආයි දුක හිතෙනවා, ආයි සතුටු හිතෙනවා. ඔය විදිහට ඉමෝෂන් මාරු වෙනවා. ඔන්න ඕකට මිනිස්සු ඇබ්බැහි වෙනවා. දැන් අනුහස් සමාධියට මල් දුන්නම සමාධියට සතුටු හිතෙනවා. මල් පොකුරු දෙකෙන් එකක් වෙන කෙනෙක්ට කිව්වහම ආයි අවුල් යනවා. ඊළඟට අනුහස්සේ මල් පොකුරු කාටද කියලා කියන්නෙත් නෑ. තව දවස් 2-3කින් කියන්නම් කියලා කියන්නේ. ඔන්න ඕකට කියන්නේ ක්ලිෆ් හෑන්ගින් කියලා. මිනිස්සු සම්පූර්ණ කරපු කතා වලට වඩා භාගයට ඉවර වුණු කතා මතක තියාගන්න. සිගානික් එෆෙක්ට් කියලා ඕකට කියන්නේ. ඉතින් අනුහස් ඕක කියනකම්ම සමාධි දිගටම ඕක ගැන හිතනවා. හිතද්දී ඉතින් අනුහස්වත් මතක් වෙනවා. එතකොට සමාධියට අනුහස් එක්ක තියෙන ඉමෝෂනල් බොන්ඩ් එක වැඩි වෙනවා. ඉතින් අනුහස්ව අනිත් මල් පොකුර අරන් තියෙන්නේ ආක්ෂාගේ සොහොනට ගෙනියන්න දුවල. ඒක දැනගත්තාම ඉතින් සමාධිය අවුලෙන් හිටපු එක නැති වෙයි. ඊට පස්සේ සමාධියට ආයි දුවකුත් දැනේ. ඉතින් ඔය වගේ දෙවෙනිම පුරාවටම ඉමෝෂනල් රෝලර් කෝස්ටර් සහ ක්ලිෆ් හෑන්ගින් එකත් පාවිච්චි වෙනවා. ඒවට ඉතින් අනුහස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා අනුහස්ට ඇබ්බැහි වෙනවා වගේම දෙවනීම බලන අයත් දෙවනීමට ඇබ්බැහි වෙනවා. ඔය මෙගා නාට්‍ය වලට මිනිස්සු ඇබ්බැහි වෙන්නේ ඔන්න ඕක හින්දා. දෙවනීම ඕක ලොකුවටම පාවිච්චි වෙනවා. මිනිස්සු මැරෙනවා, අනුහස්ට අලුතෙන් ගෑනු ළමයි හම්බෙනවා, ගෑනු ළමයි අඬනවා, ප්‍රශ්න හැදෙනවා, ප්‍රශ්න විසඳෙනවා, තරහකාරයෝ යාළු වෙනවා, ඔහොම එක එක ඒවා වෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම එකකුත් තියෙනවා. කාව හරි Tamanට ඇබ්බැහි කරගන්න කියලා ඔය ඉමෝෂනල් රෝලර් කෝස්ටර් වගේ මෙතඩ් දිගටම පාවිච්චි කරාම ඒ අදාළ පුද්ගලයා ඇබ්බැහි වෙන්නේ අපෙන් ලැබෙන ඉමෝෂනල් රෝලර් කෝස්ටර් එකට. එතකොට අපිට ඒක දිගටම දෙන්න වෙනවා. දෙන්න බැරුණොත් ඒ පුද්ගලයාට අපිව එපා වෙන්නත් පුළුවන්. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැහැ කියලා කියනවනේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. තව මේ වගේ මෙතඩ් ගැන ඉමෝෂනල් රෝලර් කෝස්ටර් වගේ ක්‍රම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන ඉස්සරහට කතා කරමු.